මේ වගේ කටයුත්තකට සම්බන්ධ වෙලා බණ අහන්න පටන් ගන්නකොට පින්නත්නි අපි සිහිපත් කරන්න ඕන මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණය. දැන් මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන උදවිය බෝධින්වහන්සේ වඳින්න පුදන්න ඇවිල්ලා ඉන්න අපේ පින්වතුනුත් හිතන්න ඕන එකයි කාරණයකට කියලා තියෙනවා. පින්නත්නි සංසාරේ කවදනම් අය අපිට මාතර බෝධිය වැඳ ගන්න හම්බෙයිද? කවදා සංසාරේ ආයේ මේ අවස්ථාව ලැබෙයිද? කවදනම් සංසාරේ බණ ටිකක් අහන්න හම්බෙයිද? එහෙම සැකයක්වත් නැද්ද? මේ හැම එකක්ම කරන්න පුළුවන් වෙන්නේ පින්නතුනි මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. පැහැදිලිද මම කියන එක? වඳින්න පුදන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මිනිස්සු වෙලා ඉපදුණු පමණින් වඳින්න පුදන්න හම්බෙනවා. පින්නත්නි උපදින සේරටම ඇවිදින්න පුළුවන්ද? උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කතා කරන්න පුළුවන්ද? කතා කරන්න බෑ. උපදින සේරම අපි වගේ අංග සම්පූර්ණව ඉන්නවද? නැහැ. පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්නේ සංසාරේ කල්ප ගානකින්. එහෙම ඉපදුනහම මේ විදිහේ වාග්යවන්ත අවස්ථාවක් හම්බෙන්නේ බොහොම කාලෙකින්, අතිශය කලාතුරකින්. අපිට පුළුවන් දැන් කට ඇරලා හොඳට নমස්කාර කියන්න බැරිද? ඕක හැමෝටම කියන්න පුළුවන් බෑ. සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුවන්ට নমස්කාර කරන්නද? මතක තියාගන්න. නමෝ තස්ස භගවතු වරහතෝ කියලා කියනකොට මොකක්ද අපිට මතක් වෙන්න ඕන? මගේ බුදුහාමුදුරුවන්ට নমස්කාර වේවා. එහෙමනේ. ඇයි මන් දැන් මේක මෙහෙම කියන්නේ? කවදනම් ආය নমස්කාර කරන්නද බුදුහාමුදුරුවන්ට? මිනිස්සු වෙලා ඉපදුණු පමණින් ඕක කරන්න පුළුවන්ද? ඒකට කතා කරන්න පුළුවන් වෙන්න එපා. මිනිස්සු වෙලා ඉපදුණු පමණින් බෝධින්වහන්සේ ඉස්සරහින් වාහනේ යනකොට අත් දෙකක් අහුවෙනවද? ඒකට මිනිස්සු අඳගොළු බිහිරි කොර නැතුව උපදින්න ඕන. ඒකට කොච්චර වාග්යක් තියෙන්න ඕන? සංසාරේ කවදනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නද? මතක තියාගන්න. බුදුන් සරණ යන්න තියෙන්නේ. ධම් සරණ යන්න තියෙන්නේ. මහා සංඝයා සරණ යමි කියලා පතන්න අදිෂ්ඨාන කරන්න තියෙන්නේ. මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ සංසාරේ හැම එකක්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ. සංසාරේ හැම එකක්ම අදිෂ්ඨාන කරන්න ඕනේ. අපේ බෝධිසත්වයෝ කොච්චර අදිෂ්ඨාන කරාද? දැන් බලන්න අර අන්තිම ආත්ම භාවයේ සිද්ධාර්ථ බෝධිසත්ව ආත්ම භාවයේ තුල ඒ හැම කතාවක්ම පූර්වාපර ගලපනකොට යශෝදරාව හිටියේ නැද්ද? යශෝදරාව හිටියා. හැම ආත්මෙකම වගේ රාහුල කුමාරයා ඉඳලා නැද්ද? හිටියා. ඇසල පුරපසළොස්වක් පෝය දවසේ මධ්‍යම රාත්‍රියේ අපේ බෝධිසත්වයන්ට
සසර ගනුදෙනුව ඉවර කරන්න. කාටද කතා කරේ? චන්නෑමතියට කතා කරන්නේ. චන්නෑමතියට කතා කරා. චන්නට කතා කරන්න අභිනිෂ්ක්‍රමණය කරන්නට චන්න එක්ක කොච්චර සංසාරෙන්න ඇද්ද? පැහැදිලිද මම මේ කියන එක? කතා කරලා චන්නට කියනවා අපේ බෝධිසත්වයෝ කවුද සූදානම් කරගන්න කියන්නේ? කන්තක ලෑස්ති කරන්න. ඒ මාලිගාවේ කොච්චර අශ්වයෝ ඉන්න ඇද්ද? සංසාරේ කොච්චර පතන්න ඇද්ද කන්තක? කල්ප ගානක් සිද්ධාර්ථ බෝධිසත්වයෝ එක්ක මේ ගමන ආවා. චන්නට කියනවා අපේ බෝධිසත්වයෝ කන්තක ලෑස්ති කරගන්න. ලක්ෂ ගානක් අශ්වයෝ ඉන්නකොට ලෑස්ති කරගන්න. එදා ඉපදෙච්ච රාහුල කුමාරයා දාල් නිරංජනාව නදිය ගාවට ආවට පස්සේ ගංගාවේ වතුර කන්තක මොකද කරන්නේ? බෝධිසත්වයෝ චන්නමතියයි පිට උඩ තියාගෙන නිරංජනාව තරණය කරනවා. කොච්චර සංසාරේ කන්තකෙන් දැද්ද ස්වාමියා කොට තකාගෙන අපේ බෝධිසත්වයෝ. මම මේ කරුණ මෙහෙම දේශනා කරන්නේ විමුක්තිය හොයන එක පටන් ගන්න ඕන කොහෙන්ද? ඒක මාතර බෝධියෙන් පටන් ගත්ත හැකිද? විමුක්තිය හොයන එක පටන් ගන්න ඕන ගෙදරින්. පවුල පන්සල වගේ තියෙන්න ඕන පින්නතුනේ. පවුල පන්සල වගේ පතණ්ඩ කොච්චර ආද මෙතන දොහොත් මුදුන් දෙන්න ඇද්ද? ඒක මාතර බෝධින්නාසයට කරන්න පුළුවන් එකක්ද? ඒක කවුද කරන්න ඕන? ඒක අපි කරන්න ඕන. අපි ඇවිල්ලා කොච්චර මොතන දොහොත් මුදුන් දුන්නත් වැඩක් තියනවද? මගේ දරුවෝ කියන දේ අහන්න ඕන කියලා. කියනව නේද? මගේ ස්වාමියා යහපතක් කරලා දෙන්න කියලා කියනවා. මගේ පවුලේ ප්‍රශ්න නැති කරලා දෙන්න කියලා කියනවා. ඔක කවුද කරන්න ඕන? ඒක අපි කරන්න ඕන. අපි කරන්ට නම් මොකක්ද බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ? මිනිස්සු ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. මතක තියාගන්න. කන්තක නේරංජනාව තරණය කරලා බෝධිසත්වයෝ චන්නයි එගොඩින් තිබ්බට පස්සේ අපේ බෝධිසත්වයෝ ආභරණ ටික ගලව චන්නගේ අතට දෙනවනේ. මේවා ඔය ඇත්තෝ මේ වෙනකොට ඕන තරම් අහලා ඇති. ආභරණ ටික දෙනකොට කන්තක දන්නව මොකක්ද? ස්වාමියා ආය එන්නේ නැහැ. සංසාර ගනුදෙනුවේ අප්‍රමාණ කල්ප ගණනාවක් ස්වාමියා පතාගෙන ආපු කන්තක ක්ලාන්ත වෙනවා. ඒ ක්ලාන්තෙන් පස්සේ දෙවෙනි පාර කන්තක ඔළුව උස්සනකොට පින්නතුනේ බෝධිසත්වයන් වහන්සේ හිස මුඩු කරලා ඉවරයි. කසාවත් දරලා ඉවරයි. කන්තකගේ පපුව පැලිලා මැරෙනවා. පපුව පැල්ලා මැරෙනවා. මේ සසර ගනුදෙනුව ළඟා කරගන්න විමුක්තිය දැකගන්න අපිට තියෙන්න ඕනේ බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රාර්ථනා කරන්න ඕන මොකක්? බෝහාමුදුරුවනේ මට හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ශක්තිය දෙන්න. අදිෂ්ඨාන කරන්න. ගෙවල් වල ඉන්නකොට තියෙන්න ඕනේ පින්නතුනි මේ පවුල පන්සල වාගේ. පැහැදිලිද මම කියන එක? පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. කොහොමද පවුල පන්සල වගේ තියාගන්නේ? ඔය මංගල සූත්‍ර ඉස්සරලම බුදුහාමුදුරුවෝ මොකක්ද උගන්වන්නේ? අසේවනාච බාලාන. ජීවිතේ පුරුදු වෙන්න බාලයෝ ආශ්‍රය කරන එක නවත්තන්න. කියමු බලන්න.
වෙච්ච තරමක් ප්‍රශ්නයක් වුණා නම් උනේ කවුරු හින්දාද? අපි ගැන හිතලා ගත්ත එකදු තීරණයකටවත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි ගැන හිතලා කවදාවත් නැහැ. ඒවා බොහොම අඩුයි. ජීවිතේ මිනිස්සු පුළුවන් තරම් විදිහට පසුතැවිලි වෙන්නේ. මිනිස්සු විඳවන්න කියමු බලන්න. පෞල් සංස්ථාවෙන් පිට තියෙන ගැටලුව ජීවිතේ එක කරගන්න ඕන තමන්ගේ පවුල. ජීවිතේ එක වෙන්න ඕනේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ ස්වාමියා. අපිට ඔය ටික එක වෙලා තියෙනවා. අපි හැම එකක්ම ලොකු කරගන්නවා පවුල දෙකට දාගන්නවා. මේ නම්මලා තාත්තලා කවුරුවත් මම ඇහුවොත් එහෙම මතුමත්තේ පතනවද බිරිඳ ස්වාමියා? මට නිවන් දකින්නකම් මගේ බිරිඳ හම්බෙන්න ඕන කියලා කියනවා. නිවන් දකින්නකම් මගේ ස්වාමියාම මට ලැබෙන්න ඕන. අත් පුද්ගලික හැමෝත් එහෙම කියයි හාමුදුරුවනේ. අර නෑ වෙච්ච දෙයට කරන්න දෙයක් නැතුව ඉන්නේ කියලා. පුළුවන් ද විමුක්තියක් පතන්න දැන්. මරණකම් ගිනි ගන්න එකනේ කරන්නේ. ගෙවල් වල සැනසීම තියනවද? දැන් කාගෙන්ද මේ සැනසීම හොයන්න ඕන? ජීවිතේ හෙට ඉඳන් පුරුදු වෙන්න. සැනසීම අනුන්ගෙන් හොයන්න එපා. සැනසීම අපි ගාව තියෙන්න ඕන එකක්. එකයි බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ බාලය ඇසුරු කරන්න එපා. කවුද අපේ ජීවිතේට මේ පැතිවල නම් නැතුවත් ඇති. අපේ යාළුවෝ නැද්ද අපිත් එක්ක අනෙක් අය ගැන කේලම් කියන? අනෙක් ගැන ගතු කියන උදවිය නැද්ද අපිත් එක්ක? කවදාවත් ඇසුරු කරන්න එපා. කවුරු හරි හම්බුනහම අනෙක්ගේ වැරද්දක් කියන යාළුවෙක් නැද්ද අපිට? අනෙක් විවේචනය කරන්නේ නැද්ද අපිත් එක්ක? වෙන මොනවාද කතා කරන්නේ අපි අනුන් විවේචනය නොකර? ඕකමයි කතා කරන්නේ. කවදාවත් ඒ මිනිස්සු ඇසුරු කරන්න එපා. අනුන්ගේ වැරදි අප්‍රමාණ විදිහට විවේචනය කරන උදවිය. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? එයත් අන්ට බොහොම තප්පරයකට අඩු කාලයක් ගත වෙන්නේ ඊළඟට අපි විවේචනය කරන්න. ජීවිතේ පුරුදු වෙන්න. පින්නතුනේ ගෙදර ඉන්නකොට අපි හැම වෙලේම අනෙකට සත්පුරුෂයෙක් වෙන්න. හැම වෙලේම අනෙකට ප්‍රිය පුද්ගලයෙක් වෙන්න. පුළුවන් දොම ජීවත් වෙන්න. අනෙක ප්‍රිය කරන කෙනෙක් වෙන්න. අපි හැම වෙලේම අනෙක ප්‍රිය කරන කෙනෙක් වෙන්න මොකෙන්ද උත්සාහ කරන්නේ? ප්‍රිය කරන කෙනෙක් වෙන්න ඕන කරන ගුණාංග අපි ගාව නැති වුණාම අර බොරු යම් යම් සෝබන දේවල් වලින් මිනිස්සු පෙන්වන්න යනවනේ. මම ඔය කොළඹ පැත්තේ ගෙදරක ධර්මදේශනාවකට වැඩිය. ඒ හිටියා බල්ලෝ 13ක් විතර. අර ලොකු බල්ලෝ. මං ඇහුවා මොකටද හදන්නේ? එකෙක් දෙන්නෙක් නම් කමක් නැහැනේ. ඒ කියන්නේ ආසාවට කැමැත්ත 13. නෑ හාමුදුරුවනේ එතකොට හොඳයිලු. මොකක්ද හොඳේ? කවුරුවත් එන්නේ නැලු ගෙදරට මෙහෙම ලැබුවාම. ඔකට ඉතින් අර ගේට්ටුව ලොක් කරගත්තා නම් ඉවරනේ. බල්ලෝ 13ක් හදන්න ඕනද? නෑ හාමුදුරුවනේ ගේට්ටුවත් ඇරලා තියෙන්නේ. ඇයි ඒ? නෑ අර කවුරු හරි එන්න හදනකොට බල්ලෝ බුරනවලු සද්දෙට. එතකොට අර මනුස්සයාට චූන් වෙනවා. මේ බල්ලෙක් බුරපුවාම මිනිස්සු එහෙමයි. මිනිස්සු සත්තුත් හදන්නේ මොකේද? ජීවිතේ පුරුදු වෙන්න. අනෙක්ගේ අවධානය ගන්නට පුළුවන් ද යහපතේ හැසිරিলা? බෑ. බෝධින්නාංශ ළඟ වඳින කට්ටිය දිහා බලාගෙන හිත හදාගෙන යනවද කවුරුවත්? බීලා කෑ ගහන්නකො.
අවධානයෙන් නැද්ද? හොඳ දේවල් කරන එක හරි අමාරුයි. හොඳ දේවල් කරලා අවධානය ගන්න එක හරි අමාරුයි. ගෙවල් වල පොඩි උන් බලන්නකො. අම්මලා තාත්තලා කියනව නේද හාමුදුරුවනේ එපා කියන එකමයි කරන්නේ කියලා. කියන්නේ නැද්ද? අපි කියන්නේ එපා කියන එක විතරයි. අවධානය එන්නේ මොකක් කරනකොටද? එපා කියන එක කරනකොට විතරයි. අම්මා තාත්තා කවදාවත් අගය කරනවද හොඳ වැඩක් කරනකොට? ඒකට අවධානය එන්නේ නැහැ හැම තැනම එහෙමයි. ජීවිතේ පුරුදු වෙන්න ඒව ගැන බලාපොරොත්තු තියාගන්න නැතුව අනේකට හොඳ සත්පුරුෂයෙක් වෙන්න. කොහොමද පින්වත්නි සත්පුරුෂයෙක් වෙන්නේ? මේවා මේ හෙට ඉඳන් පුරුදු වෙන්න. හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? ඔයත් නිට්ටාවටම කියයි හාමුදුරුවනේ එහෙම මේ කියන්න අපරාධ එහෙම වැරද්දක් නම් කරලා නැහැ. අපි අතින් එහෙම ලොකුවට කාටවත් වැරද්දක් වෙලා නැහැ. නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. එහෙමනේ නේ. මතක තියාගන්න. බුදුවරු උගන්වනවා දේශනා කරනවා පින්නතුනේ මේ මිනිස්සු වෙලා උපදින එක මේක හරි දුර්ලභයි. මේක හරි කලාතුරකින් සිද්ධ වෙන කටයුත්තක්. කලාතුරකින් මිනිස්සු වෙලා ඉපදුනහම හැම වෙලේම පුරුදු වෙන්න කල්යාණ මිත්‍ර ඇසුර පවත්ව ගන්න. හැම වෙලේම පුරුදු වෙන්න මේ යහපත් උදවිය ඇසුරු කරන්න. ජීවිතේ පුරුදු වෙන්න ඕන පින්නතුනේ පිදිය යුතු පුදන්න. දැන් මම මෙහෙම කියනකොට ඔය ඇත්තන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව ඇති. එක හෙට ඉඳන් පටන් ගන්න. ඔය අපි දැන් ගමුකෝ බිරිඳයි ස්වාමියයි නේ ජීවිතේ ළඟින් ඇසුරු කරන සත්පුරුෂෝ දෙන්න. එකටම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන කාටද? සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ ගමට නම් හොඳයිනේ. එහෙම කියනවනේ. යාළුවන්ට හොඳයි. ඒ වුණාට ගෙදරට නම් කිසි වැඩක් නැහැ. සමහර ස්වාමි පුරුෂයෝ ඉන්නවා හාමුදුරුවනේ අපිත් එක්ක බත් ටිකක්වත් කන්න වෙලාවක් නැහැ. ඒ වුණාට ගමට බෝධිසත්වයා. ඔක හදාගමු. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. මම දන්නවා ඔය සමහරක් ගෙවල් වල ඔය අපේ අම්මලා අහනව නේද? ඔය කෑවද කියලා අහනව නේද? කියලා අහපුවම මොකද්ද දෙන්න ඕන උත්තරේ? එක්කෝ කෑවා. ඒක නැත්තම් නෑ. එහෙම නේ. තාත්තලා කොහොමද කියන්නේ? මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල මම මේ කියන විදිහ. ඔය අපූර්වට කියනව නේද ඔය? තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා? කාටද කියන්නේ? ගෙවල් වල දරුවන්ගෙන් අහන්නකො. දරුවෙකුට කියන්න පුළුවන්ද දෙපාරකට වඩා කණ්ඩ කියලා? අර බල්ලෝ නාවන්න එක්කනවා වාගෙන කණ්ඩ කියන එක. හේතුව ලේ කෝප වෙන්නේ නැද්ද මේ කණ්ඩ කියලාම? ලේ කෝප වෙන්නේ නැද්ද රෙදි පිළි හින්දාම? ගෙදර මිනිස්සු හින්දාම ලේ කෝප වෙන්නේ නැද්ද? පවුල පන්සල වගේ තියෙන්න ඕන කොට කොහෙන් නිවනක්ද? පැහැදිලිද මම කියන්නේ? බුදුහාමුදුරු උගන්වපු ප්‍රධාන අකුසල මුල් තුන මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. කියමු බලන්න. ඔය තුනම ඇති වෙන්නේ නැද්ද පවුල තුල? ලෝභය මේ අර අපේම වෙන්න ඕනනේ. මං පවුල් ප්‍රශ්න ඇති වෙන කාරණා තුනයි තියෙන්නේ මම දන්න විදිහට. එකක් බිරිඳට ස්වාමියා ගැන තියෙන සැකය. සැකයට වඩා වෙන මොකද්ද තියෙන්නේ?
අනිත් එක ස්වාමියාට බිරිඳ ගැන තියෙන සැකය. එහෙම නැත්තම් මේ තියෙන බේබදුකම වෙන මොකක්. අනිත් ඒවා ඉතින් ඔය පොඩි පොඩි කටම් මටම් ඇති වෙන ඒවන ඒ වගේ දුරදිග යන්නේ නැහැ. පෞල් නන්නත්තර වෙන්න බලපාන කරුණු තුන. පින්නතුනේ එහෙම ඇති වෙන්නේ ඔය සැකය මොකක් මතද විනාශ වෙන්නේ? දේශය හටගත්තාම කියන්න බලන්න gedara තුල කේන්ති නොයන එක දවසක්. උන්වහන්සේ උගන්වපු මේ දේශය කියන එක නැති කරගන්න ඕන gedara තුලින්. දැන් බලන්න. ඒකට මොකක්ද කරන්න ඕන? යහපත් බිරිඳක් පතන්න ඕන. යහපත් ස්වාමි පුරුෂයෙක් ප්‍රාර්ථනා කරන්න ඕන. යශෝදරා බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරාට පස්සේ පින්නතුනේ දැනගත්ත බෝධිසත්වයෝ එක වේලයි වළඳන්. යශෝදරාව මොකද කරේ? එක වේලයි ආහාරගත් බෝධිසත්වයෝ හිස මුඩු කරලා යශෝදරා හිස මුඩු කරා. බෝධිසත්වයන් වහන්සේ මේ සලු පිළි ආභරණ අයින් කර යශෝදරත් කසී සලු අයින් කර සංසාරේ කොච්චර පතන්නද? ඒ කොච්චර අයින් කරලා පතාගෙන ආවත් පින්නතුනි මම මේ බොහොම වැදගත් කාරණයක් දේශනා කරන්නට යන්නේ. අපි ගාව නැති මේවා බොහොම පුංචි දේවල්. මතකද සිද්ධාර්ථ බුදුරජාණන් අපේ බුදුහාමුදුරුවෝ මගේ තථාගතයන් වහන්සේ කිඹුල්ලත් නුවරට වැඩියට පස්සේ යශෝදරා දේවියගේ කුටියට බුදුහාමුදුරුවෝ වැඩියද බුදුහාමුදුරුවෝලා ගාවට යශෝදරාවද? බුදුහාමුදුරුවෝ කුටියට වැඩියනේ. බුදු වෙලා මොකක්ද මේ තියෙන්නේ? සංසාරේ මං වෙනුවෙන් කැපකිරීම කරපු බිරිඳ. මේක වැරදියට එහෙම තේරුම් ගන්න නැහැ හොඳේ. සුද්ධෝදන රජුරෝ විස්තරය කියනකොට මෙහෙමයි කියලා. බුදුහාමුදුරුවෝ මොකද කරේ? යශෝදරාගේ කුටියට වැඩියා. යශෝදරා ඇතුලේ අඬනවා පින්නතුනේ. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න ඕන අපේ තාත්තලා යශෝදරා වගේ බිරිඳ. අම්මලා ප්‍රාර්ථනා කරන්න ඕන සිද්ධාර්ථ බෝධිසත්වයෝ වගේ ස්වාමි පුරුෂයෙක්. මේක සනසීමෙන් ඉවර කරන්න එපා. තථාගතයන් වහන්සේ කුටියට වඩිනකොටම යශෝදරාව ළඟට ඇවිල්ලා කකුල් දෙක අත ගාලා මස් ගොබ මිරික ඇඬුවේ. මොන දුකක් තියෙන්නද? උණු කඳුළු කැට වැක් කරන්න ගත්තලු පින්නතුනේ. සංසාර ගනුදෙනු බැඳීම ඉවර කරන්නට යන්න. වැළඳ ගන්නවා කියන එක ඕක අපේ ගෙවල් වල තියනවද? පින්නතුනේ පෙරම් පුරලා පතාගෙන ඇවිල්ලා නිවන් දකින ආත්ම භාවෙත් යශෝදරා මොකද්ද කරේ? බුදුහාමුදුරෝ ස්පර්ශ කරා. කකුල් දෙක අල්ලගෙන වැන්ද නිකං කතා කරන කොටයි ඔළුව අත ගාලා කතා කර නිකං කියනවට කරලා බලන්න කොහෙට ඉඳලා ජීවිතේ පුරුදු වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා පින්නතුනේ. දැක්කද අර ප්‍රවෘත්ති වලට ඊයේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මගේ හොඳ මිත්‍රයා මං හරි ලෙන්ගතු ඇසුරු නිසුරු කරපු කෙනෙක් මටත් ඇස් අදා ගන්නට බැරි වුණා. බිරිඳටයි දරුවටයි නිදි පෙති දෙනවනේ. මොකක්ද එතන වැරදිලා තියෙන්නේ? ඇසුරමයි පින්නතුනේ. ඇසුර වැරදුනොත් මුළු සසරම වරදිනවා. ඊට පස්සේ චූටි දුවටත් පෙති දෙකක් බොන්නද කියනවා. ඒ තාත්තත් දුවගේ බෙල්ල මිරිකණ්ඩ ගිහිල්ලා දුව ඇස් අරිනකොට තාත්තා අඬනවා. ඇඬෙන්නේ නැද්ද තාත්තලාට? මොන්න තරම් පීඩනයකින් අර බෙල්ල මිරිකණ්ඩ යන්නේ නැද්ද? ඒක දාලා ගිහින් තමයි බෙල්ල වල දාගන්නේ.
ලෙයින් මසෙන් ජාතක කරපු දුවගේ බෙල්ලට අත් දෙක යනකොට ඒ මිනිස්සයා මොන පීඩාවකින් ඉන්නද? මේවා අපිට අහන්නවත් පුළුවන් දේවල්. ඒ මල කඳන් තුන මාන් ගෙදර සාලේ තියනවා ගොඩ ගහලා. එක තප්පරයක් මිනිස්සු වෙසන්ට පුරුදු වෙලා හිටියන මේක එන්න ඕන ප්‍රගුණ කරන්න ඕන කොහෙද? ගෙවල් වල ප්‍රශ්න කතා කරන පුරුද්දක් නැහැ. තියනවද අපේ? මිනිස්සෙකුට කතා කරන්න බෑ ප්‍රශ්නයක් හින්දානේ. අර කියනව නේද? කතාවත් කරන්න බෑ මේ දවස්වල කේන්තියෙන් ඉන්නේ කියලා. මොකටද පින්නතුනි කතා කරන්න බැරි? ඇයි මිනිස්සුන්ට ගෙවල් වල වැළඳ ගන්න බැරි? ඒවා ප්‍රශ්න කියන ඒවා තුනී වෙන්නේ නැද්ද? ජීවිතේ පුරුදු වෙන්නකො කතා කරන්න ඉස්සරලා. මේ අම්මලාට තාත්තලාට කවද්ද මතක මම මගේ ස්වාමි පුරුෂයා මම මගේ බිරිඳ මගේ දරුවෝ වැළඳ ගත්ත දවසක් තියෙනවද? හරි ආදරෙන් මම මෙහෙම දේශනා කරන්නේ මට මතක නෑ ඔය මම හැමතැනම කියලා තියෙනවා එක තාත්තා කෙනෙක් පින්නතුනේ කොල්ලට අවුරුදු 19ක් විතර ඇති. කොල්ලා මැරිලා බයිසිකලේ හැප්පිලා. ඒ තාත්තා පොඩි එකාගේ මලකඳ බදාගෙන අඬනවා. අඬන ගමන් මොකද්ද කියන්නේ? කියනවා හාමුදුරුවනේ කොල්ලා බදාගත්තේ කාලෙකින් කිව්වා. මොන ආසාවක් තියෙන්ටද? මොන උවමනාවක් තියෙන්ටද? මූණ අත ගන්නවා. දැකලා තියෙනවනේ මිනි පොඩි උන් මරුණාම කරන විකාර. විකාරම නෙමෙයි මරුණාම කරන එකයි විකාරය. ඇයි බැරි ජීවත් වෙලා ඉන්නකොට අවුරුදු 15 16 ළමයි කියලා කියන්නේ තුරුල් කරගන්න ඕන කාලේ. වැළඳ ගන්න. මගේ දුවේ මගේ පුතේ කියලා දරුවෝ බදා ගන්න. අම්මා තාත්තා දරුවන්ගේ හිත රිද්දන්ට එපා. මේක හැදෙන්න ඕනේ නැද්ද ගෙදර? අම්මයි තාත්තයි දරුවෝයි හෙට ඉඳන් වෙන මොකවත් නොකරුවට කමක් නැහැ. එකට බත් කන්න. බත් කට කවන්න. කාටද? දරුවන්ට බිරිඳට. බොහොම සතුටින් ඔකට જાතියක් තියෙනවා. ඔකට ආගමක් තියෙනවා. අය පෞල් ප්‍රශ්න ඇති වෙනවද? නැහැ. ඇයි? එකට බත් කාලා පුරුදු වුණාම වෙන් වෙලා කන්න බෑ පින්නතුනේ. වෙන් වෙලා කන්න බෑ. මේ ස්පර්ශය කියන එක හරි වැදගත් මිනිස්සුන්ට. ඇත්ත දැන් හිතයි මේ හාමුදුරුවෝ කියන බණවල හැටියට අපේ බැඳීම් වැඩි වෙනවනේ කියලා. වැඩි වෙන්න ඕනේ. අපේ බැඳීම් වැඩි වෙන්නේ නැත්නම් කාගේ බැඳීම් වැඩි වෙන්නද? gedara බැඳීම ආදරය ලෙන්ගතුකම වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන තරමට තමයි gedara අකුසල් කරන එක නවතින්නේ. එහෙම gedarක පින්නතුනි දැන් අද ගෙවල් වල හරියට ඔය තාතෝ කියලා කතා කරනවනේ. මිනිස්සු කතා කරන්න දන්නේ නැහැ. පෙම්වතා පෙම්වතියට කොච්චර කුණුහරුපෙන් බනිනවද? මම ඔය පන්ති යන කාලේ හැම කොල්ලොත් එක්ක ඉන්නේ අමුතිත්ත කුණුහරුපෙන් බනිනවා කාටද? අපි අහනවා කාටද ඔච්චර බැන්? හාමුදුරුවනේ අරකිට කියලා කුණුහරුපයක් කියලා ෆෝන් එක තියෙනවා. එහෙමයි. අපේ ගෙවල් වල මොකටද ඔච්චර කිපෙන්නේ පින්නතුනේ? මොකටද ඔච්චර කුණුහරුප කියන්නේ? එක වචනයක් ඇති මේ සංසාරේ දිග්ගස ගන්න. හෙට ඉඳන් මම මේ කියන ටික පුරුදු වෙන්න. කාටවත් කුණුහරුපෙන් කතා කරන්න එපා. කාටවත් තෝ කියලා කියන්න එපා. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් ඇත්තක්වත් කියන්න එපා. පැහැදිලිද? සමහරව කියනවා නේද ඔය ඒකට නම් කියන්නේ මෝඩකම කියලා. මම බෙල්ල ගහලා ගියත් කියන්න තියෙන දේ කියනවා කියලා. ඒක හපංකමක්ද?
එහෙම කියන එක. බෙල්ල ගහලා ගිහිල්ලා මිනිස්සෙකුගේ කියපු එකෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. හිතක් රිදෙනවා නම් කෙනෙකුගේ දෙපාරක් හිතන්න. ඇයි මෙහෙම කියන්න හේතුව? මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මම මගේ ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මම කාටවත් තෝ කියලා කතා කරලා නැහැ. ඔක ගෙදරින් පටන් ගන්න නැතුව කියමු බලන්න කොහෙන්ද පටන් ගන්න. දරුවෙකුටවත් තෝ කියලා කතා කරන්න එපා. හරි මෛත්‍රියෙන් වැඩ කරන්න. හරි කරුණාවෙන් වැඩ කරන්න. ඔය අර ගෙවල් වල තියෙනව නේද නැන්දම්මලේලි ගස්ඨනය? මං හිතන්නේ මේ පැතිවල නැතුව ඇති. බොහෝ පැතිවල ඕක හරියට තියෙනවා. මොකක්ද ඔය ගස්ඨනය කියන්නේ? අනේක ඉවසන්ට බැරිකමනේ. ජීවිතේ දැන් ඔය වාහනයක්වත් අපි යනකොට සමහරක් බයිසිකල් වමෙන් ඉස්සර කරනවනේ. අපි බනින්නේ නැද්ද කුණු හරපයක් කියලා? මේ අනවශ්‍ය විදියට වේගෙන් වෙන කවුරු හරි යනකොට අන්න එක ඉවසන්න පුරුදු වෙන්න. දැන් මෙතන ඉන්න කවුරු හරි කෑ ගැහුවොත් එහෙම අපිට කේන්ති යන්නේ. ඇයි ඒ කේන්ති යන්නේ? අපි කෑ ගහලාද අනුන් කෑ ගහලාද? වෙන කවුරුවත් කෑ ගහපු එකකට අපිට කේන්ති යන්නේ. දැන් ඔය මදුරුව මරන්නේ වැඩිපුරම කනවටද කනගාව කෑ ගහනවටද? කෑ ගහන එක දරන්න අමාරුයි නේද? කනගාව කෑ ගහනකොට අත් දෙක උස්සලා පුඩියක් ගන්නවා. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ මේ අනේක දරන්න. ධර්මයේ විසින් මොකක්ද කරන්නේ? පින්නත් අපි දරන්නේ අනේක ඉවසන්ට පුරුදු වෙන තාක්කල් ජීවිතේ අකුසල් කරගන්න එක නවත්ත ගන්නට බෑ. අනේක ඉවසපු ගමන් දැන් බලන්න ඔය සමහරු නැන්දම්ම ලේලිලා ඔය ගැටලු ගස්ඨන පණිවිඩ අරගෙන එනවා. අපි අහනවා ඉඩකඩම් ගැටලුද? නැහැ. අපි අහනවා කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැද්ද? නැහැ හාමුදුරුවනේ එහෙම ගැටලුවක් නැහැ. මොකක්ද ගැටලු? සමහර අම්මලා ඉන්නවා මේ අර දැන් පුතාලා බඳින්න කලින් එක විදිහක් නේ. බැන්දට පස්සේ කොහොමත් කසාද බැඳපු අලුත ලෙන්ගතු වැඩ කටයුතු කරනවා. එක අම්මා කෙනෙක් මම ඒ කියපු විදිහටම කියන්න. හාමුදුරුවනේ අරක ඒ දවස්වල නම් නැගිට්ටේ කණ්ඩ. දැන් නැන්දම්මගේ ගැටලුව ඇති වෙන්න හේතුව. ඒ අම්මා කියනවා දැන් ඒ කියපු මගේ අසිෂ්ඨකම නෙමෙයි හොඳේ මේ කියපු විදිහ. දැන් හාමුදුරුවනේ අරකිත් එක්ක නැගිටලා උයනවලු. මේක මුන්දට පෙන්වන්න බෑ. මොකක්ද? පුතා මේ පැතිවල එහෙම නැතුව ඇති හොඳේ. කට්ටියම hina වෙනවා. පුතා ලේලිත් එක්ක උයනවා. ඕක හැමදාම උයන්නේ නෑ. බඳපු අලුතනේ ඕක කරන්නේ. ඒක අම්මට පේන්න බෑ. ලේලි කියනවා හාමුදුරුවනේ ගෙදර මෙහෙමයි. හැබැයි බුදුහාමුදුරුවෝ උගන්වපු විදිහට මං කිව්ව කරන්න කොහොමද? අසත්පුරුෂකම දක්වන එක දැන් ඔය මං ඒක නොකිය ඉන්නම් එතකොට මට ඔය ඇත්තන්ගෙන් තේරුණා hina වෙනකොට හැම ගෙදරකම මේක තියනවා වාගේ. එතකොට හිතනවා මේ අපේ ගෙදර ගැන වගේ කියලා. කවුරු හරි ඔය ඉල්ල ගන්න මිනිස්සෙකුට රුපියල් 5ක් දීපුවම මිනිස්සයාගේ මූණ ඇඹුල් වෙන්නේ නැද්ද? සමහරු මේ බැනලා විසික්කනවනේ. එතකොට අපි මොකද්ද කියන්නේ? දුන්නට වඩා හොඳයි එහෙම කියනවනේ. ඒක විසික්කන එක කාගේ වැඩක්ද? ඒක අර මිනිස්සයාගේ වැඩක් නේ. එහෙමනේ. දෙන දීපු එක කාගේ වැඩක්ද? දීලා හිත හදාගන්න. අපිට පුළුවන් ද අනෙක් මිනිස්සු හදන්න? හැබැයි අපිට එකක් පුළුවන් මොකක්ද?
අපිට පුළුවන් අපිව පාලනය කරන්න. අපිට පුළුවන් අපිට අනෙකට සත්පුරුෂයෙක් වෙන්න. මොකද පින්නතුනි අපි අනෙක නිසා කිපිලා අපි අසත්පුරුෂ වැඩ කටයුතු වල හැසිරීලා ගිහිල්ලා අවසානයේ ජීවිතය අප්‍රමාණ දුකක් විඳින්න සිද්ධ වෙනවා. අර ඔය මමත් එක්ක ඉන්දියාවේ හිටපු කාම්බෝජේ පොඩි හාමුදුරු කෙනෙක් මට කියනවා එයාලගේ දායක මහත්තයෙක් හිටියලු තද බල හිස රදයක් ඇවිල්ලා. මේ ආත්මේ තියෙන දුක හිස රදය ඇවිල්ලා බලනකොට පින්නත්නි ඔළුව ස්කෑන් කරලා බලනකොට ඔළුව ඇතුලේ ජීවීන් වගේක් ස්කෑන් එකට පෙන්වනවා. වෛද්‍යවරුන් නිර්දේශය තමයි ඔලු කට්ට ගලවන්න ඕනේ. ගලවලා බලනකොට මුළු ඔලු කට්ට පුරාවට අර සත්තු జాතියක් කිනිතුල්ල වගේ. ඔලු කට්ට පුරාවට මැරුණා. සල්ලි හොඳ සල්ලිකාරයෝ. හොඳට සල්ලි තියෙන. නමුත් මේ මිනිස්සු කරපුවා කියපුවා ඒවා කොහොමද විසඳගන්නේ? අර අපේ තාත්තා රෝහලේ ඉන්නකොට කවදාවත් අම්මයි තාත්තයි ගාව කුලියට නම් කට්ටිය නවත්තන්න එපා. එහෙම නවත්තනවා හරියට. තාත්තා කිව්වා යන්න නැතුව චුට්ටක් කොහොම ඉන්න. අපිටත් මේක තමයි වෙන්නේ හොඳේ. වයසට ගියපුවා ඒ හින්දා ඔය ලොකු අධිතක්සේරුවකින් එහෙම ඉන්න එපා. බය වෙන්න දෙයක් නැහැ සල්ලි තියෙනවා. ඔය වගේ ඇති තේරුමක් නැහැ. මම ටිකක් වෙලා හිටියා දැන් දරුවෝ විවිධ කෑම බීම ජූස් වර්ග ගෙනල්ලා තියලා තාත්තගේ මූණත් තිඹලා ගියා. අර බලාගන්න එක්කෙනාගේ සාක්කුවේ තියෙනවා පවුඩර් බෙලෙක්කේ. ඒ මිනිස්සයා මොකද කරන්නේ? දරුවෝ ඇවිල්ලා බලනවා මේ පවුඩර් පවා ගාලා තියාගෙන ඉන්න එච්චර ආදරේ. අර යකා කරන්නේ දවසම පවුඩර් ගාන එක ලෙඩාගේ. එච්චරට දරුවෝ මොකද්ද හිතන්නේ එතකොට? තාත්තට කතා කරගන්න බෑ. හැබැයි දරුවෝ එනකොට ඇස් වලින් කඳුළු වැටෙනවා. මොකක්ද මේ තියෙන්නේ? පින්නතුනේ බඩගින්න. දරුවෝ ඇවිල්ලා ගිහිල්ලා විනාඩි 10කට විතර පස්සේ තව මිනිස්සෙක් ආවා. අනේ අර කණ්ඩගෙන ආපුව සේරම අරගෙන ගියා. තාත්තට දෙන්නේ නැහැ. ඇයි මේ වැසිකිළියන්න කුලී බලන මිනිස්සු කැමති දනුන්ගේ මල මුත්‍රාදී. ඉස්පිරිතාලෙන් දෙන කෑම එක ගන්නවා. ඒක තමයි තාත්තට කවන්නේ. දරුවෝ හිතන්නේ මොකක්ද? හොඳට පවුඩර් පවා ගාලා බලාගෙන ඉන්නේ. මොන දුකක් ඇති වෙනවද? බඩගින්නේ මැරෙන්න වෙන්නේ නැද්ද? දැන් කියමු බලන්න සල්ලි තිබ්බට වැඩක් තියනවද? දරුවෝ නොසලකනවද? සලකන වැඩක් තියනවද? ජීවිතේ මෙහෙම ජීවත් වෙනකොට හිතන්න මෙහෙම වෙනවා කියලා. අදිමාන්නෙන් ඉන්න එපා. ඇස්පිල්ලම් ගහන සැඩින් මේවා වෙනස් වෙනවා පින්නතොනේ. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවානේ. මොකක්ද වෙනස් වෙන්නේ? මම මේ බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. එහෙමනේ. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. බොහොම ඉක්මනින් මේවා නැති වෙනවා. කිසි දෙයක් ගැන බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අර අත්තාහි අත්තනෝ නැති නේ. අපිට අපි නැති වෙනවනේ පින්නතුන්. මම හැම තැනම නිතරම දේශනා කරනවා මේවා. බොහෝ මිනිස්සු හැදෙනවා. ජීවිතේ මේ දැන් මේ වතුර වීදුරුව පේනවනේ. මේක මට ගන්න බැරි වෙන දවසක් එන්නේ නැද්ද? දැකලා තියෙනව නේද? මේ වතුර වීදුරුව මට ගන්න බැරි වෙන දවසක් එනවා. බුදුහාමුදුරුවෝ අහනවා කුතෝ පුත්තෝ කුතෝ දන. දැන් මේ මගේ කට මගේ උගුර නේ මට මේකෙන් වතුර ටිකක් බොන්න බැරි වෙන දවසක් එන්න. දැකලා තියෙනවද අර බට ගහලා කවන පොන ලෙඩ? ඕකට සල්ලි බලපානවද? දරුවෝ හිටියද නැතාද සලකනවද නැද්ද කියන එක බලපානවද? පින්නතුනේ
ජරාව, ව්‍යාධිය, මරණය කියන මේ යථාර්ථයට මෙහා තියෙන හැම එකක්ම අපිට වැඩක් නැති දේවල්. දවසින් දවස පුරුදු වෙන්න. හෙට ඉඳන් කරන්න. මම දවසින් දවස මොකේටද මේ යන්නේ? මැරෙන්න නෙමෙයි. පැහැදිලිද මම මේ කියන්නේ? දවසින් දවස ජරාවට නෙමෙයිද යන්නේ? දවසින් දවස ව්‍යාධියට නෙමෙයිද යන්නේ? මොකක්ද මේකේ පිරිමහ ගන්න තියෙන වෛරය? කියමු බලන්න. මේකේ තියෙනවද කාත් එක්කවත් පිරිමහන්න එදිරිවාදිකම? මැරෙන්න කලින් හොඳට කතා බහ කරලා ඉන්න. මිනිස්සුත් එක්ක හරි හොඳට ජීවත් වෙන්න. දෙන්න පුළුවන් නම් කාට හරි ඇල්ලතුරු වීදුරුවක තරම දෙයක්වත් ඒක හරි සතුටින් දෙන්න. දැන් මේ මම දැන් මේ අපේ නෝන මහත්තුරු මේ මම මේ එනකන් දන්නේ නේ කළුද්ද සුදුද කියලාවත් නේ. මේ බොහොම කියපු සැනින් ඒ දවස නිදහස් නම් මට මේ කියවරලා තව බණක් කියන්න කිව්වොත් මම ඒත් කියනවා. ඇයි හේතුව සංසාරේ කවදානම් ආයේ මං මිනිස්සෙක් වෙලා උපදින්නද? මිනිස්සු වෙලා උපදින එක නෙමේ තියෙන අරුමේ. කවදා මම මෙහෙම අංග සම්පූර්ණව උපදින්නද? ඒකත් නෙමේ තියෙන අරුමේ. සංසාරේ කවදානම් මට ආයේ මහාන වෙන්න හම්බෙයිද? එහෙම හම්බෙන්නේ නැහැ. මහාන වුණත් කවදානම් මට ආයේ බණ කියන්න හම්බෙයිද? බණ කියන එකත් නෙමේ තියෙන ප්‍රශ්නේ. මිනිස්සු බොහොම කැමැත්තෙන් හාමුදුරුවනේ වඩින්න කියලා එහෙම ආරාධනා කරන භික්ෂුවක් වෙන්න හම්බෙයි. ඉතින් මං කරන්න ඕන මේ හම්බුණු එකෙන් මේක කරන එක. දැන් හිතනවත් ඇතිනේ මේ ඈත ඉඳන් ආවහෙන ගානක් එහෙම ගන්නව ඇති කියලා. මේ කවදාවත් මේ පැවිදි ජීවිතේ මේකට මෙච්චරයි කියලා මතු සසරකටවත් මට එහෙම හිතෙන්න එපා කියලා මම පතනවා. මෙතන මිනිස්සු 10ක් හිටියා. එක්කෙනෙක් හිටියා. හරි උමනාවෙන්, හරි අනුකම්පාවෙන්, හරි ගෞරවයෙන් නිකවරට ඉඳන් නේ කිලෝමීටර 350ක් විතර. සේරම යන්න 650ක් 800ක් තියෙනවා. දැන් යනකොට පාන්දර 2-3 විතර වෙයි. ආයෙ මම හෙට උදේ 6ට නැගිටලා පිරිවෙනට යන්න ඕන. ආයේ කිවරලා 12:00ට හෙට බණක් කොහේ හරි දුරක තියෙන්නේ මම හිතන්නේ. කළුතර පැත්තේ හරි කොහේ ආයෙන්ට ඕන. අප්‍රමාණ කැපවීමකින් මේ කටයුත්ත කරන්නේ ඇයි? මිනිස්සු හැදෙන්න ඕන. මේ කියන එකක් හරි අහගෙන ඉඳලා කරන එක වරද්දක් හරි වලකිනවන. ගෙදර තුල සතුටෙන් සමගියෙන් ඉන්නවන. හැල්මේ දුවන මේ ජීවිතේ નિසරු බව තේරුම් ගන්නවන. මොකටද අපි මේ කරන්නේ කියලා හිතනවන. අඩුම මමත් ලෙඩ වෙනවා කියලා හරි තේරුම් ගන්නවන. වෙන අකුසල් අඩු වෙනවා. අපිට දවසක් එනවා පින්නතුනේ අර දැකලා තියෙනවද අපි දැන් අකම හරි පිළිකුල් නේද ඔය මල මුත්‍රා දකින්න කරන්න හරි අපිරියයි. දැකලා තියෙනවද අර බඩේ පැකට් එක එල්ලගෙන එහෙම ඉන්නවනේ මල පැකට් එක බඩේ එල්ලගෙන ඉන්න. ඔක අපිට වෙන්නේ නැද්ද? කවුද දන්නේ? මේක එල්ලගෙන ඉන්න වෙනවා. කොච්චර අපිරියාවක්ද? කොච්චර පිළිකුලක්ද? එතකොට වැඩක් තියනවාද අපේ ඇඳුම් වලින් වැඩක් තියනවද? සල්ලි මිටි පිටින් ගොඩ ගහලා තිබ්බට වැඩක් තියනවද? ජීවිතේ ඉගෙන ගන්න. සතුටට එහා ගියපු ආය ධනයක් තියෙන්න බෑ. සන්තුට්ටි පරමං ධන. කවුද මේවා ඉගෙනුවේ? බුදුවරු උගන්වපු මේවා වඩන්න. කොහොමද සතුටින් ඉන්නේ? වෙන මොකුත් ඕනේ පින්නතුනි. අනේ කට දුක් දෙන එක නවත්තන්න.
හෙට උදේ නැගිටපු ගම පුරුදු වෙන්න. හෙට උදේ ඉඳන් මේ අම්මලා තාත්තලා සේරම මේක කරන්න. පින්නතුනේ දැවෙන තැවෙන හැල්මේ දුවන මේ ජීවිතේ හැම සත්වයකටම මෛත්‍රී කරන්න. කොහොමද? නැගිටපු ගම ලෝකේ සේරම දෙනා දුකින් මිදෙන්න ඕන. සේරම නිරෝගී වෙන්න ඕන. මගේ අම්මා මගේ තාත්තා සුවපත් වෙන්න ඕන. මගේ දරුවෝ මට වෛර කරන උදවියට මෛත්‍රී කරන්න. කවුද ඔක ඉගැන්නුවේ? බුදුවරු. මේක නෙමෙයිද කරන්න ඕන? ඔක ඉතින් ඇයි කරන්නේ නැත්තේ? මම මේ කියපු එකකටවත් රුපියල් 50ක්වත් වියදම් වෙනවද? වෛර කරන මිනිස්සයාට වෛර කරලා ඒක කවද්ද පින්නතුනි ඉවර කරගන්න? නිකමටවත් හිතෙන්නේ නැද්ද? දැන් බලන්න ඔය වෙඩි තියලා මරනවනේ. කපනවා කොටනවා. ඇයි? වෛරකාරයෝ සංසාරේ කොච්චරෙන් නැද්ද තෝ මරනවා කියාගෙන. කවදාවත් එහෙම කියන්න එපා. හේතුව පෙර සසරේ පින්වන්තකමට කතා කරන්න හම්බුනේ එහෙම කියන්න නෙමෙයි. කව හෙට ඉඳන් කිසි කෙනෙකුට එහෙම කියන්න එපා. විහිළුවටවත් කියන්න එපා. කාල් යක්ෂණීය දරුවෝ මරමරා කන්නේ ඇයි? වෛරේ තියෙන භයානකකම. ඒ නිසා දීර්ඝ අනුශාසනා කරන්න උමනාව තිබ්බත් මේ ස්ථානයේ තියෙන නියමයන් අනුව අපේ කටයුතු කරන අපේ මහත්මයා මට දැනුම් දුන්නා. මේ මෙතන වැඩ කරන පිළිවෙලක් තියෙනවා. අපි අනුගත නොවුනොත් මොකද වෙන්නේ? මේ ආයතන පවත්ව ගන්න බැරුව යනවා. මේ ආයතන මෙච්චර පිළිවෙලට මෙච්චර ඕනෑකමින් හරි විනය නීති රීති නොතිබ්බොත් මොකද වෙන්නේ? මාතර බෝධියේ ගාව මේ පින්කම් තව සතියක් කරයි. එහෙමනේ. ආය නැත්තම් කරන්න බෑ. නීති රීති තියෙන්න ඕන. බුදුන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා මොකක්ද? අනුගත වෙන්න නීති රීති වලට. කෙසේ හෝ වේවා. පෙර සංසාරේ කරපු පිනකට ආනිසංසයකට අහම්බෙන් නමුත් ඔයත්තන්ට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පින තියෙන්න ඇති. ඒවා හොඳට මතක තියාගෙන අද ගෙදර ගිහින් හෙට උදේ නැගිටිනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරලා එක දෙයක් පතන්න. මම වෛර නැත්තේක් වේවා. මට තරහකාරයෝ නැති වෙන්න ඕන. තරහකාරයෝ නැති වෙන්න නම් මම මොකෙක්ද වෙන්න ඕන? මම තරහ නැත්තේක් වෙන්න ඕන. පැහැදිලිද මම කියන්නේ? මේ ආත්මෙම්ම තරහකාරයෝ ටික නැති කරගමු. ඇයි මෙහෙම දේශනා කරන්නේ? වෙන මොන ආත්මේ තරහකාරයෝ නැති කරගන්නද? බල්ලෙකුට හම්බුනහම මොකද කරගන්නේ? හා කියලා කතා කරනවද? කණ්ඩපයින්ෝ. තරහකාරයෝ නැති කරගන්න පුළුවන් ආත්මය තමයි මේ ලැබිලා තියෙන්නේ. හෙට ඉඳන් කරමු. ඔය බැරි දේවල්ද නොකරන දේවල්ද? නොකරන මතක් කර තරහකාරයෝ නැති කරන්න. මතක් කර ඊර්ෂ්‍යාකාරයෝ නැති කරන්න. පතන් මට හම්බෙන්න නම් එපා. කොච්චර ඊර්ෂ්‍යාකාරයෝ ඇද්දනේ? ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවද නැද්ද කියලා හොයාගන්න අමාරු නම් පවුල්වල උදවිය ගැන බලා ගන්න. එන්න කැමති මක බෑ වෙලා යනවා නම් සේරම ටික. පතන් මට කවදාවත් කේන්ති නම් යන්න එපා. තරහකාරයෝ නැති වේවා කියලා පතන්. වෛරය, ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව නැති වෙන්න පතන්. මෛත්‍රී කරලම පතන්. විනාඩි 5ක් ගන්න. සංසාරේ කවදා හරි ඉපදුනාම පින්නතුනි මතකද අර ශාන්තිවාදී ජාතකයේනේ කලාඹු රජුරු අපේ ශාන්තිවාදී තාපසයා අල්ලගෙන තඩි ගහනවනේ.
අතපය කපන, ඇස් උගුල්ලන, ඇස් උගුල්ලනකොට ගහනකොට තඩි ගහනකොට කන කපනකොට බෝධිසත්වෝ මොකද්ද කිව්වේ? තෝ කියලාවත් කිව්වද? සමහරු ඉන්නව නේද කොච්චර කෙරුවත් කේන්තියන්න ප්‍රගුණ කරලා පුරුදු වෙලා. ඒ නිසා සත්පුරුෂම් මේ තාත්තේ හෙට ඉඳන් උදේ නැගිටලා හොඳට මෛත්‍රී භාවනාව කරන්න. මම කියනවට කරන්න. මොන රස්සාව කෙරුවත් කමක් නැහැ. මොන තරාතිරෙම හිටියත් කමක් නැහැ. දරුවෝ හදන්න බැරි නම්, බිරිඳ ස්වාමියා හදන්න බැරි නම්, ගම පවුල හදන්න බැරි නම් කවුද හැදෙන්න ඕන? තමන් හැදෙන්න. ඒ විදිහට හැදෙන්න. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය මේ පින්වත් අම්මලාට තාත්තලාට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ වගේ දේශනාමය පින්කමක් සංවිධානය කරගත්තා. ඒ හේෂානි වර්ණකුල සූර්ය මහත්මිය ඇතුළු මිතුරු කැල විසින් ඒ පියතුමා ඇතුළු අවුරුදු 12ක් තාත්තා නැති වෙලා ෆැන්ටිස් වර්ණකුල සූර්ය පියතුමා ඇතුළු සියලු දෙනාගේ පවුලේ පඳුරේ මිය පරලෝ යන්ට යෙදුණු සියලු මළගිය ඥාතීන් සිහිපත් කරගන්න. එයත්න්ගේ ආත්ම භාවයන් සුඛී සුවපත් භාවයට පත් වේවා. සසර කරපු අකුසලයක් හේතුවෙන් දුගතියේ ඉපද ඇතනම් එයින්වත් මිදේවා. සුගතියේ ඉපද ඇතනම් එහි සැප වඩා වර්ධනය වේවා. කෙලවර පතන උතුම් බෝධියකින් ඒ අමා මහ නිවන ළඟා කරගන්නට පැන්ටිස් වර්ණකුල සූර්ය පියතුමා ඇතුළු වර්ග පරම්පරාවේ සියලු මළගිය ඥාතීන්ට මේ ඔබතුමියන්ලා එක්කහුව වෙලා කරපු ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. බෝධින් වහන්සේ අරගෙන යහතින් වැඩ වාසය කරන දෙවි හාමුදුරුවන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ওই පින්නතුන්ට නිරෝගී සම්පත් ලැබෙන්න ඕන. දූ දරුවන්ගේ මේ පින්නතුන් අද අහපු බණපදයක් ගානේ කාටද පින් සිද්ධ වෙන්නේ? මේක සංවිධානය කරපු ඇත්තන්ට අනේක වාරයක් නිරෝගී භාවය ලැබේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අපි ප්‍රාර්ථනා කරමු සාදුකාරයක් දීලා සසර වසනතුරු නිවන් දකින්නතුරු සාපිපාසාති දුකකට නම් පත් වෙන්න එපා. උපදින හැම භවයේම පින්දහම් කරන්න වාසනාව ශක්තිය ලැබේවා. නොබෝ කාලයකින් නොබෝ දිනකින් ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් සසරට පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඒ වගේම හදු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට ඒ වගේම මේ බෝධි ආරක්ෂක භාරකාර මණ්ඩලය අපේ මේ මහත්තුරුන්ට මේ සියලු දෙනාට අනේක වාරයක් පින් සිද්ධ වේවා. බණ අහන්න ඇවිල්ලා ඉන්න බෝධිය වඳින්න ආපු අපේ පින්වත් සියලු දෙනාගේම හිත්වල තියෙන යහපත් අරමුණු දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ඒකාන්තයෙන් මුදුන් මල්පල ගැන්වේවා. කවදාවත් ලෙඩක් දුකක් නම් හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවි හාමුදුරුවන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. තෙරුවන් සරණයි. සුවපත් වේවා.